අයිබෝවන් අපි බොහොම ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට සෙත් ටොක්. අද මම ආරාධනා කරා කවදත් වගේ අපි මේ පහුගිය වැඩසටහන් වලට ගෙන්නුවා වගේම අදත් එන්නයි කියලා ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී හැටියට ප්‍රසවසා නාරි වෛද්‍ය ඒකකයේ වැඩ කරන අපේ ආදරණීය වෛද්‍ය සසිනී චන්ද්‍රසිංහ මහත්මියට. සසිනී අද මොනවා ගැනද කතා කරන්න ඇවිත් ඉන්නේ මේ? අද දැන් සර් තමයි සාමාන්‍යයෙන් අපිට කතා කියලා දෙන්නේ. අද මම මගේ කතාවක් කියන්න යන්නේ. සර් දැන් මම ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ 3 වෙනි බබත් එක්ක සර්. දැන් පළවෙනි ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ වෙච්ච සිද්ධියක් තමයි මේ කියන්න යන්නේ. එතකොට පළවෙනි ප්‍රෙග්නන්සි එක ඉතින් හැමෝම හරිම ආසාවෙන් බලාගෙන හිටපු එකක්. ඒ කියන්නේ මගේ පවුලෙම මේ පළවෙනි බබා වෙන්නේ. ඒ කියන්නේ ග්‍රෑන්ඩ් චයිල්ඩ් මේ මුණුබුරා වෙන්නේ යන්නේ. එතකොට මගේ ෆැමිලි සපෝට් එකත් හොඳට තිබුණා. හස්බන්ඩ්ගේ ෆැමිලි එකෙන් හොඳට සපෝට් එක තිබුණා. මම ඩොක්ටර් කෙනෙක් සහ මේ අංශෙමයි ඉන්නේ. එතකොට මම මේ සම්බන්ධයෙන් ගොඩක් දැනුවත්. ඉතින් සාමාන්‍යයෙන් දැනුවත් කොහොමද වෙන්නේ මොකද වෙන්නේ ඔක්කොම සපෝට් එකක් තිබ්බා. නෝමල් බබා හම්බුණා. ඊට පස්සේ බබා අතාර ගෙදර ගිහලා පළවෙනි දවසේ හරිම හැපිලි හොඳට හිටියා. ඊට පස්සේ ඉතින් සර් කොහොමදත් අලුත්නේ කිරි දෙන එක බබාව මේ නාවන එක බබාට නැපි යන්න එක ඔය හැම එකම එකිනෙක දැන් එකතු වෙනවා. හරියට හිතට ප්‍රශ්නයක්. සර් වටේ පිටේ ඉන්න අයට ඒක හරි සාමාන්‍යයි. බබෙක් අරන් ගෙදර ඇවිල්ලා ඉතින් මොකද්ද සීස් එකකුත් නෙමෙයි නෝමල් හම්බෙලා තියෙන්නේ. හැබැයි මට දැන් එන්න හිතට නිකන් කලබලයි සහ මට හිතෙනවා හැමෝම මන් දිහා බලන්නේ වැරදියට කියලා. මම මේ වැරදි දෙයක් කරනවා. මට කිරි දෙන්න තේරෙන්නෙත් නැහැ. මට බබාව මෙහෙම බලන්න තේරෙන්නෙත් නැහැ. අනේ නැන්දම්මා කිව්වට ඇත්තට මට අම්මා වගේ එයා බලන්නේ මොකක් හරි අදයක් හොයන්න. හස්බන්ඩ් බලන්නේත් අදයක් හොයන්න. එහෙමමයි සර් හිතෙන්නේ. ඊට පස්සේ හිතෙන්නේ නැති වෙලාවට මේ පොඩි දෙයට ඇඬෙනවා. මේ නිකන් මාව දාලා මේ කඩේට ගියොත් අනේ මටත් යන්න තිබුණානේ කඩේට වගේ බබා හිටියේ නැත්තම් එහෙම නිකන් වගේ හිටලා එක පාට ඇඬෙනවා. මට සති දෙකක් විතර ගියාට පස්සේ කල්පනා වුණා ඇයි මං ඒකට ඇඬුවේ කියලා. මේ ඒ වගේ හරි අමුතු වෙනසක් වුණා. සති දෙක තුනක් ගියාට පස්සේ ඔන්න පොඩ්ඩක් නෝමල් වුණා සර්. මොකද්ද සර්ට ඒක කියන්න තියෙන්නේ? හරිම වැදගත්, ඉතාමත්ම වැදගත් ලස්සන තැනකට ගෙනාවේ. සසිනී ඕක තමයි අපි කියන්නේ ඔක විශේෂ අංශයක් තියෙනවා පසු ප්‍රසව මානසික ව්‍යාකූලතා කියලා අපි කොටසක් දාලා තියෙනවා. අපිට ඒ කියන්නේ ගෙන ගැනීමේ පහසුවට සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ පහසුවට. මේක ඇහුවොත් මේක එහෙනම් රෝගී තත්වයක්ද කියලා උත්තරේ ඔව් සහ නැහැ. එතකොට ඔව් කියලා කියන්නේ 80%කටම ඔය කියපු කතන්දරේ වෙනවා පළවෙනි දවස් කීපෙදීම. එතකොට ඒකට අපි කියනවා postpartum blues කියලා. හරිනේ? කියන්නේ නිල් වෙලා යනවා වගේ. හරි. එතකොට ඒක 80%කට වෙනවා. මේක හරියටම හරි ඒක අපි උගන්වනකොටත් ඕගොල්ලන්ට කියනවා මේක දොස්තරලටත් වෙනවා ඉංජිනේරුවරුන්ටත් වෙනවා නීතිඥයන්ටත් වෙනවා සාමාන්‍ය ගොවි ජනතාවටත් සිද්ධ වෙනවා කිසිම රැකියාවක් නොකරන කාන්තාවකටත් වෙන්න පුළුවන්. අවශ්‍යතාවය මොකද්ද? බබෙක් හම්බ වෙලා පසු ප්‍රසව කියන අවස්ථාවේ ඉන්න ඕනේ. ඔව්. එතකොට අන්න ඒ අවස්ථාවක් තමයි ඔය එක අත්විඳේ. වාසනාවට මොනවත් කරදරයක් උනේ නැහැ. මෙහෙම තමයි 80%කට ඔය ප්‍රශ්නේ ආවට සති දෙකක් විතර යනකොට ඔය හරියටම හරි ඒක කිව්වා අත්දැකීමෙම කිව්වා ඉබේ මේක සනීප වෙනවා. එතකොට මේක එහෙම වෙනවා ඇත්තේ කියලා අපි හිතන්නේ ඇත්තටම හරියටම 100%ක්ම හේතු හොයාගෙන නෑ මේකට. අපි හිතන්නේ මේවට අර අපි කියන්නේ තියරිස් කියලා. එක කෙනා අදහස් පරිවේශනාත්මකව දාලා තියෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ මේ හෝමෝන දැන් ගොඩාක් තිබ්බනේ ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් කියන එක ගොල්ලන්ගේ ඇඟේ බබා හම්බෙච්ච ගමන් මේ ඔක්කොම ගොඩාක් පල්ලෙහා මට්ටමකට යනවා ඇඟේ. එතකොට මොලේ ඒ වයින් පිරීලා තිබ්බ මොලේ සෛල ටික ඒව නැති වෙච්ච ගමන්ම ටිකක් වෙනස් විදියකට හැසිරෙන්න යනවා ඇති කියලා තමයි හිතන්නේ. එතකොට ඒ తত্ত্বය අපි හැමදෙනාම හොඳින් අවබෝධ කරගන්න ඕනේ විශේෂයෙන්ම තව කොටස් ටිකක් ඕකේ තියෙන නිසා. එතනදිස මට ගොඩක්ම කියන්න ඕන පවුලේ අනිත් සමාජිකයන්ට මේක වෙනස් විදිහට දැනෙන්න පුළුවන්. මෙයාට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගැන සෑහෙන අවබෝධයෙන් මගේ පවුලේ සමාජිකවන් ඔක්කොම එහෙම හිටියා මාත් එක්කම හිටියා. හැබැයි සමහර ලාවට එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පණිවිඩයක් දෙන්න කැමතියි පොඩ්ඩක් මේ ගැන විශේෂ අවධානයෙන් ඉන්න මේ දේ සිද්ධ වෙන්න පුළුවන්.
අනිත් පැත්තට මේක මේ ඊට වඩා වර්ධනය වෙන තත්ත්වයක් එන්න පුළුවන් නේද? අපි අහලා තියෙනවා දැකලා තියෙනවා හොස්පිටල්ස් වලත් මේ රෝහල් වලත් දැකලා තියෙනවා. තව සමාජ මාධ්‍ය හරහා අහලා තියෙනවා සමහරු සියදිවි හානි කරගන්නවා, ළමයින්ට හානි ඇති කරනවා. ඒවත් එක්ක ගොඩාක් අය මේ නැති වෙච්ච අම්මටත් බැරලා තියෙනවා මේ වගේ ගෑනු ඉඳලා වැඩක් තියෙනවද ළමයිව බලන්න බැරි මේ දන්නේ නැති කියලා. අම්මා කියන නමටත් මේ කැලලක් කියලා. ඒ ගැන අපි කතා කරමු සර්. ඔව්. අපි අන්න ඒකත් ඉතාමත්ම හොඳ තැනකට ගෙනාවි අපේ සාකච්ඡාව. දැන් අපි ඉගෙන ගත්තනේ ඔය මැටර්නිටි පෝස්ට්පාර්ටම් බ්ලූස් කියන එක නේ. ඒ කියන්නේ අර නිල් වෙලා යනවා කියන අදහස මට හිතෙනවා සිංහලෙන් කිව්වම ඒක තේරෙනවා. ඒ වගේ ඒක අසාමාන්‍ය විදියට යනවා. මේක හරියටම අනිත් අයගේ උදව්වෙන් මේක ඉක්මනටම අඩු කරගන්න පුළුවන්. ඒක තමයි ඔය කිව්වේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉන්න අනිත් හස්බන්ඩ්ගෙන් සහ අනිත් දෙමව්පියන්ගෙන් අම්මලා තාත්තලා නැන්දම්මලා මාමලා හැමෝගෙම මේ උදව්ව ඕන වෙනවා. එතකොට ඒක සමහර වෙලාවට ඒ උදව්ව හම්බ වුණේ නැත්තම් වැරදියට අවබෝධ කරගත්තොත් අම්මගේ මේ හැසිරීම පුංචි දේ අර හොස්සලංගින් මැස්ස යන්න බෑ තරහ යනවා ඇඬෙනවා ඉක්මනටම ඒ වගේ ඔක්කොම තියෙනවා නිින්ද යන්නේ නැහැ ඒ වගේ ගොඩාක් මේ ප්‍රශ්න තියෙනවා. ඒතකොට ඇයි බබාගේ දේවලුත් බලා ගන්න වෙන්නේ මේ අම්මටමනේ. එතකොට ඒකටත් අපි පොඩි සහයෝගයක් දෙන්න ඕනේ බබාව බලා ගන්න එකටත් මේ අනිත් වැඩි හිටියෝ. ඔන්න ඔය ටික හරියට කෙරුණේ නැත්තම් මොකද වෙන්නේ? ඊට පස්සේ මේක යනවා ඊළඟ අවස්ථාවට. ඒකදී අපි කියනවා පෝස්ට්පාර්ටම් ડિප්‍රෙෂන් කියලා. පසු ප්‍රසව විෂාදය කියලා කියන්න පුළුවන්. ඒක එතකොට ටිකක් දරුණු තත්ත්වයක්. ඉතින් ඒකට ගියහම එයා එතකොට හැඬු කඳුලෙන්ම තමයි ඉන්නේ කිරිමදි කියලා කියන්න පටන් ගන්නවා. එක චෝදනා කරනවා. එතකොට මේක අපි හිතන්නේ අර ගොඩාක් මහන්සියලා ඉස්කෝලේ යනකොට අපි මතකයිනේ මොනවා හරි ඉවෙන්ට් එකකට රේස් එකක් දුවලා ඉවර වෙලා අන්න ඒකේ කප් එක ගත්තට පස්සේ පළවෙනියා වුණාට පස්සේ ගෙදර ගෙනල්ලා ඒක පැත්තක තිබ්බට සහතිකේ ලාච්චු අස්සට දැම්මට පස්සේ නිකන් මොකුත් නෑ වගේ කතන්දරයක් දැනෙන්නේ. අන්න හිස් හැඟීමක් දැනෙනවා. හරි රික්තකයක් වගේ දැනෙනවා. අන්න ඒකව තමයි මේ අම්මලාට ඔක වෙන්න පටන් ගන්නෙ. ගෙදර ගෙනාවට පස්සේ මේ බබාව හරියට මට හදාගන්න පුළුවන් වෙයිද? මට හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන්ද කියන එක මානසිකව එක જાති හිතෙන්න ගන්නවා. ඒක තමයි ඔයා සසිනි ලස්සන්ට කිව්වේ අර අම්මලාට ගොඩාක්ම ඊළඟ අවස්ථාවට යන්න පුළුවන්. ඒ කියන්නේ නරකයි ඒක. අපි ඒක ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ විෂාදය කියන එකට ගියාම අන්න එතකොට අනිවාර්යයෙන්ම අපිට ඕන වෙනවා විෂයඥ වෛද්‍ය අපේ ඉන්නවනේ මනෝවෛද්‍ය විෂයඥවරුන්ගේ ඒ අයගේ සහයෝගය අපිට අවශ්‍ය වෙනවා. එතකොට අපි ඒ අයට ඒක යොමු කරනවා. එතකොට මේවා පිළිබඳ ඉදිරි වැඩසටහන් වලදී අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රවීණයන්ව ගෙන්නලා ඒගොල්ලන් මොකද්ද මේක ගැන දකින්න පැත්ත කියලා. අද අපි මේ සාකච්ඡා කරන්නේ අපි සාමාන්‍ය ප්‍රසව සහ නාරි වෛද්‍ය විෂයඥවරු දකින පැත්ත. එතකොට අන්න ඒක. ඕක දැන් 10%ක් 20ක් අතර ගණනකට වෙනවා. ඒ කියන්නේ 10 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට දෙන්නෙකුට වගේ ওই විෂාදය කියන එක එන්න පුළුවන්. එතකොට ඒ ආවමත් ගෙදරට වෙලා ඉන්න හොඳ නැහැ. ඉක්මනටම වෛද්‍ය ප්‍රතිකාර සඳහා එන්න ඕනේ. එතකොට සසිනි අහලා තියෙනවද ඔක අපේ මිඩ්වයිෆ් නෝනලට ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා බලන්න මේ විශාල සේවාවක් කරන්නේ. ඒ අය මොකද කරන්නේ? කොහොමද ඔක අල්ලගන්න පුළුවන්? ඒගොල්ලන්ට දීලා තියෙනවා අපි ප්‍රශ්න ලැයිස්තුවක් නේද සර්? අනේ ප්‍රශ්න ඉදිරිපත් කළා ඕගොල්ලන්ට සමහරවිට ගොඩක් අයට අත්දැකීමුත් ඇති මේ මොනවද මගෙන් අහන්නේ කියලාත් හිතෙන්න පුළුවන් මේ හරි දාන නිතරම ඇඬෙනවා එහෙම ওই ටිකක් ප්‍රශ්න ටිකක් තියෙනවා ඒවට හරි දාන්න ඕන හරි ඒකට මොකද්ද මේ අහන්නේ කියලා මේක තමයි අපි අල්ලගන්න පාවිච්චි කරන ක්‍රමේ ඊට පස්සේ ඒකේ අපි ස්කෝර් එකක් තියෙනවා මේ EPDS ස්කෝර් එක ඒක සිංහලට පරිවර්තනය කරලා තමයි මේ emoji මේ හරහා අපි ලබා දීලා තියෙන්නේ ඒකෙන් බලනවා නම්බර් එකක් එනවා අපිට. මේ නම්බර් එක ආවොත් අනිවාර්යෙන් ස්පිරිතාලට යොමු කරන්න කියන එක. ඔව් ඒක හරිය හොඳ ටූල් එකක්. ඒ කියන්නේ ප්‍රෙෂර් එක බලලා ප්‍රෙෂර් වැඩි නම් හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා වගේ, ලේ මට්ටම බලලා ලේ වල සීනි ගොඩක් වැඩි නම් හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා වගේ ඔයාලගේ මානසික මට්ටමින් මෙන්න මේ ප්‍රශ්න 10ක් විතර ඒගොල්ලන් අහනවා. ඒක අහන්නේ පහුගිය සතිය ඇතුළතදී නිින්ද ගියේ නැද්ද? එතකොට ඔයාට ඇඬුණාද? ඒ ප්‍රශ්න. ඒවට අවංකවම උත්තර දෙන්න අපේ මිඩ්වයිෆ් නෝනලා, ડોක්ටර්ස්ලා, MOH ඔෆිස් වල ඉන්න අය, ඒ අය හරියටම හොයා ගන්නවා මේකෙන් ටූල් එකක් හැටියට මෙන්න මේකෙදී ඔයාට එන්න යනවා ඔය කියන පසු ප්‍රසව මානසික ව්‍යාකූලතාවයක් එන්න යනවා කියන එක හොයාගෙන එයා කියයි හොස්පිටල් එකට යමු කියන එක. අන්න ඒකද ඊටාම වැදගත්. ඒකෙන් අපි ජීවිත ගණනාවක් බේරලා තියෙනවා. එතකොට ඒ අවස්ථාව හැමදෙනාම අපි තේරුම් ගත්තොත් හොඳයි කියන එක හිතනවා නේද? තව
අංශයක් තියෙනවා ඔය දැන් අපි කතා වුණේ මූලිකව දෙකක්. තව එකක් තියෙනවා ඒක ඊට වඩා සෑහෙන දුර්ලභ එකක්. අර අපි සාමාන්‍යයෙන් ඒක හොඳ වචනයක් නෙමෙයි. හැබැයි අපි පිස්සු නටනවා, පිස්සු කරනවා කියලා වගේ කියන ඒ කියන්නේ ඒගොල්ලන්ට දේවල් මැවිලා පේනවා, දේවල් ඇහෙනවා. සාමාන්‍යයෙන් අපි මේ මානසික රෝගවල දකින ලක්ෂණ ටිකක් තියෙනවා. ඒකස උපරිමයට උච්චතම අවස්ථාවක් නේ. ඒකට අපි කියනවා postpartum psychosis කියලා. ඒ කියන්නේ පසු ප්‍රසව සයිකෝසියාව කියලා කියන්න පුළුවන්. ඒක වාසනාවට එන්නේ 500කට 1000කට විතර වගේ එක්කෙනෙකුට තමයි එන්නේ. එතකොට ඒක කලින්ම පටන් ගන්නත් ඉඩ තියෙනවා. ඔය කියපු ලක්ෂණ ටික අර සති 2-3ක් යන්න කලින්මත් පටන් ගන්න ඉඩ තියෙනවා. ඒ වගේ මේක තියෙන්න පුළුවන් අවුරුද්දක් දක්වාම කාලයක් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි පිට රටවල් වල සමහර දියුණු රටවල් වල ඔය මාතෘ නිවාඩු දෙනවනේ. මැටර්නිටි ලීව් කියන ඒවා. ඒව දෙන්නේ දවස් 84 නෙවෙයි. එහෙ දෙනවා දවස් 365ක්. ඒ දෙන්නට හේතුව තමයි මේක. පසු ප්‍රසව මානසික ව්‍යාකූලතා එන්න පුළුවන් නිසා. එතකොට ඒක ආවනම් හස්බන්ඩ්ලා ඒ වගේ මොකද සමහරට මේක ඔයාලට දැන් දැනුණා වගේ කලින් අර මැටර්නිටි බ්ලූස් කියනවා වගේ මේක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද එයාට ඇත්තටම නැති රූපයක් පේනවා. එතකොට මොළයට පේනවා. කවුදෝ මෙහෙම මේ එනවා වගේ. ඒ වගේම ඇහෙනවා. ඇත්ත සද්දයක් නැහැ. අනිත් අයට ඇහෙන්නේ නැහැ. එයාට ඇහෙනවා වගේ. අන්න එතකොට තමයි එයා ඒකට හැසිරෙන්නේ, නටන්නේ, මේවා අර පිස්සුවෙන් වගේ හැසිරෙන්නේ. එතකොට එහෙම දැනුනොත් අනිත් අය ඒක දැක්කොත් ඉක්මනින්ම රෝහලට ගේන එක වඩාත් වැදගත්. ඒක අපි මේ කියන්නේ ප්‍රසවසානාරි වෛද්‍ය විෂයඥ හැටියට අපිටත් ඒක මේ පාලනය කරගන්නට බෑ. අපි ඒක ඉක්මනින්ම සයිකියාට්‍රිස්ට්ලට අපේ ඒ කියන්නේ මනෝවෛද්‍ය විෂයඥවරුන්ගේ උදව් අරගෙන සනීප කරනවා ඉක්මනටම. එතකොට සර් දැන් හැමෝටම මේක වෙන්නේ නැහැනේ postpartum blues කියන එක ඉතින් 70%ක් එනවා. හැබැයි හැමෝම මේ අවස්ථාවට යන්නේ. මොනවා හරි විශේෂ අවදානම් තත්ත්ව තියෙනවා දැස මේ ඒක වැදගත්. ඒක ඊටාම වැදගත්. මම හිතන්නේ අද අපේ සාකච්ඡාවේ යන්න ඕන පණිවිඩෙත් ඒක තමයි. සමහර අයට මේක අධික අවදානම් සහිත තියෙනවා. උදාහරණයක් තමයි පවුලේ කාට හරි සයිකියාට්‍රික් ඉල්නස් එකක් තියෙනවා. ඒ කියන්නේ මනෝ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබන තරමට මොනවා හරි අසනීපයක් තිබ්බනම් මානසික අසනීපයක් එතකොට මේක එන්න හැකියාව වැඩි. ඒ වගේම Tamanට තිබ්බනම් මේ රෝගියාට මේ අම්මට තිබ්බනම් මේට කලින් ඒ වගේ අන්නයාටත් මේක එන්න වැඩි. ඒ වගේම ඇන්ටිනේටල් පීරියඩ් එකේදී එහෙම නැත්නම් බබා බිහි වෙන්නට කලින් බිහි කරන්න කලින් එයාට යම් මානසික ව්‍යාකූලතා තිබ්බනම් ඒ අයට මේ පසු ප්‍රසව මානසික ව්‍යාකූලතා එන අවදානම වැඩි. තවත් තියෙන්න පුළුවන් දැන් සංකූලතා සහිත ප්‍රසවයන් නම් සිද්ධ වුණේ නේ. සමහර අවාසනාවන්ත විදියට සමහර අයට බබා නැති වෙලා වෙන්න පුළුවන්. එමන් නැත්තම් බබා කලින් ඉඳලා දන්නේ නැතුව මේ ආබාධිත බබෙක් ඉපදිලා වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි සංකූලතා සහිත දෙයක් ආවොත් මිනිස්සුනේ අපි නේ කවුරුත් එතකොට එයාට ඒ පිළිබඳ දුක හිතෙලා මේ වගේ පැත්තකට යන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේවා අපි ඒ වගේම සමහර අය හස්බන්ඩ් නැහැ. එතකොට කසාද බැඳලා නැහැ. ඒ වගේ අවස්ථාවට එයාට ආරක්ෂාව නැහැනේ. අන්න එතකොටත් මේ ෆීලිංග්ස් හැටියට අනාරක්ෂිතයි කියනක දැනিলা මේ වගේ අයටත් මේ தত্ত্বය වැඩිපුර යන්න පුළුවන්. ඒ නිසායි අනිත් අයගේ උදව් ඇතුව මේ අම්මා කෙනෙකුට අපි සලකන්න ඕන කියන එක හැමෝම ආදරයෙන් කරුණාවෙන් හැමෝම එකතු වෙලා අපි බලා ගන්න ඕනේ ආදරයෙන්. මොකද මේ රටට මේ මුළු විශ්වයටම අලුත් ජීවියෙක් බිහි කරන්න යන කෙනෙක් මේකනේ ලොකු කාර්යයක් මේ කරන්නේ. ඉතින් ඒක බොහොම සතුටින් සිද්ධ වෙන දෙයක් බවට පත් වෙන්න ඕනේ. බබා ඉපදුන ගමන් ඒ ගමන ඉවර වෙන්නේ නැහැ. බබා ඉපදුන ගමන් තමයි මේ ගමන පටන් ගන්න. ඔව්. ඉස්පිරිතාලේදී අපි ගොඩක් මිතුරු පියසට යොමු කරනවා. ඔව්. අපි ඊට පස්සේ මේ වගේ සංකුලතා ඇති මේ ප්‍රෙග්නන්සිස් හරි ඒ ඩිලිවරිස් අවස්ථාවේදී ඊට පස්සේ අපි නිතර බලනවා වාට්ටුවේදී අම්මා ඇඬු කඳුලෙන්ද ඉන්නේ අම්මා අනිත් අයත් එක්ක කතා කරනවද නැද්ද ඒ දේවල් බලලා අපි ආධාර විදියට යොමු කිරීම කරනවා. ඊට පස්සේ අපි ඉස්පිරිතාලෙන් ඩිස්චාර්ජ් වෙන දවසට සමහරලාට පෙති ටිකක් දීලා තමයි වන්නේ මේ අපේ මනෝවෛද්‍ය මේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර අරගෙන. එතකොට ඊටම වැදගත් ගෙදර ආවට පස්සේ ඒ ප්‍රතිකාර ඒ විදිහටම ගන්න. ගොඩක් අය මානසික සෞඛ්‍ය දකින්න විදිහ වෙනස්. ඒකට අපි කියන්නේ ස්ටිග්මා එකක් තියෙනවා කියලා. කැලලක් හැටියට දකින්නවා. පවුලට මේක කැලලක්. මේ ওই පෙට්ටිය අවශ්‍ය නැහැ. එහෙම කියලා අයින් කරන්න එපා. මේ ඊටම වැදගත් ඒවා දිගටම කන්ටිනියු කරන්න.
එතකොට මොනවාද අපි අන්තිමට දෙන්න පණිවිඩය මේක මග හරව ගන්න හෝ මොකක් හරි අපි අන්තිමට මොකක්ද දෙන්න අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙහෙමයි මේ එක කාරණයක් තමයි Tamanට දැනුණා නම් අම්මා කෙනෙකුට මම මේ කියන්නේ Tamanට දැනෙනවා නම් Tamanගේ මානසික මට්ටම පොඩ්ඩක් හෙල වෙනවයි කියලා එහාට මෙහාට කරුණා කරලා හස්බන්ඩ්ට කියලා අනිත් වැඩිහිටියන්ට කියලා උපදෙස් පතා එන්න විශේෂඥ වෛද්‍යවරයාව හම්බෙන්න වාගේ. හරි ඒක අංක 1. 2 Tamanට දැනෙන්නේ නැහැ අනිත් අයට දැනෙනවා මෙයා සාමාන්‍ය මට්ටමින් නෙවෙයි මේ හැසිරෙන්නේ කියන එක. එතකොට අනිත් අයත් මෙයාව බොහොම ආදරෙන් කරුණාවෙන් එකතු කරගෙන එන්න වෛද්‍ය ප්‍රතිකාර සඳහා. ඒ වගේම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ තනි කරන්න එපා. ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ව අනිත් අය ඔක්කොම එකතු වෙලා මුළු සමාජයම අපි එක්කව වෙලා අපි වෛද්‍යවරු පමණක් නෙවෙයි, ගෙදර අය, නෑදෑයෝ, අඳුනන්නේ නැති කට්ටිය, බස් එකේ යනකොට වෙන්න පුළුවන් මුළු සමාජයේම කට්ටිය එක්කව වෙලා අපි මේ අම්මවයි ඉපදෙන්නට ඉන්න ඒ දරුවවයි ඒ වගේම ඉපදුනා නම් ඊට පස්සේ පසු ප්‍රසව අවස්ථාවේ ඉන්න මේ අම්මවයි දරුවවයි මිනිස්සු හැටියට එකතු වෙලා අපි ආරක්ෂා කරගමු කියන එක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අද මම හිතනවා අපි හොඳ ප්‍රවේශයක් ලැබුවා මේ මානසික මට්ටම් පිළිබඳ අපේ කතා කරන්නට. අපි ඊළඟ දවසකදී අපි මුණ ගැහෙමු. ඒ පිළිබඳ විශේෂඥ ප්‍රවීණියොත් එක්ක කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලුම දෙනාට ආයුබෝවන්.